Hello guys, welcome back to my channel. ඉතින් අද ප්ලේ කරන්නේ DDW දාත් එක funny gameplay video එක. ඉතින් මම මතක ඉතින් මගේ channel නැති වුණානේ. ඒ කාලේ මේ Dude First එකට update එකක් කියලා මගේ පළවෙනි වීඩියෝ එකට කිව්වා මේ update එකක් ආවා කියලා. ඉතින් මේ මගේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් දැන් subscribers ලං එච්චර නෑ. subscribers ලා 5 දෙනෙක් වගේ තමයි ඉන්නේ. හැබැයි views යනවා. හරිද? subscribers තමයි නැත්තේ. මේ කලින් වීඩියෝ වල views 800 ගණන් ගියා. ඒක ෂෝට් වීඩියෝ එකක්. මේ මං අද ආවේ මේ ගේම් එකට ආපු අර අප්ඩේට් එහෙම සීක්‍රට් දේවල් ගැන කියන්න. ඉතින් සීක්‍රට් දේවල් මේ අලුතින් තමයි ආවේ අලුතින් ආපු අප්ඩේට් එකෙන්. ඉතින් මුලින්ම සීක්‍රට් තැන තමයි තියෙන්නේ අපේ ගෙදර. ගෙදර ඊළඟට දැන් මේ හැමතැනටම අප්ඩේට් කරලා බලමු මේ graphics පොඩ්ඩක් වැඩි කළා වල මේ ओके मैंने मतलब සම්මාව ටිකක් ඉන්නවා. තා පොඩි දෙයක් පෙන්නන්නද? මෙන්න මෙතන ගහේ ලාම්පුවකුත් එල්ලලා. හරියට කලින් තල් තිබ්බේ නෑ මේක මෙතන. මේ ලාම්පුවක් තියෙනවා. මේකක් තියෙනවා මේ. ඔය වෙඩි පාර මම කලින් වීඩියෝ ගැන මේ කලින් channel එකේ පෙන්නුවා මේවා. බබු යතුරු එහෙම තියෙද කියලා නෑනේ. ඉතින් පළවෙනි තැනම මෙන්න මෙතන මම මෙතන වල පළවෙනි වීඩියෝ එක පෙන්නුවා. ඒතර කලින් තිබ්බේ නෑනේ. itu switch එක තියෙනවා ඉතින් ගරාජ් එකේ දොර වහන එක. තව මෙන්න මෙතන පෙට්ටියක් තියෙනවා. තව මෙන්න මෙතන අර කරන් මේවා කරලා එකක් තියෙනවා. ඉතින් ඇතුළ මුකුත් කරන්න බෑ. එළිය එක අරින්න පුළුවන් එච්චරයි. ඕකේ ගයිස් එහා පැත්තේ තියෙනවා තව. මෙතන මොකද්ද පෙට්ටියක් තියෙනවා කූඩුවකින්ද ඇවිල්ලාද මන්දා. මෙන්න මෙතන මිටියක් තියෙනවා. මේකත් ඉතින් සීක්‍රට් දේවල් තමයි. ඒක බැටරියක් දාන මොකක්ද තියෙනවා. ස්පැනර් එකක් තියෙනවා. උතර අර ගිනිවන එකක් තියෙනවා. තව ලාච් තියෙන වරින්න බෑ. තව මෙතන පොඩි ෆ්‍රිජ් එකක් ගත්තා. ෆ්‍රිජ් එකක්ද මේ මොකද්ද ගයිස් මේ? අම්මර තියෙන. මෙතන ලයිට් එකක් තියෙනවා. ගරාජ් එකේ තියෙන්නේ ඔච්චරයි. වතුම් පොඩ වටේ. මෙතන මේකක් තියෙනවා. ඒක මම පෙන්නුවා. තව මෙන්න මෙතන මේක තිබ්බා. මෙන්න මෙතන මේ එකක් තියෙනවා. හරිද? ඉතින් මේ කලින් තිබ්බ මේ වගේ තව කාඩ් එකක් තිබ්බ මෙන්න මේ කුඩේ. බලමු. අද මේකත් අර කාඩ් එක වගේ තමයි තිබ්බේ. මේක පොඩ්ඩ වෙනස් වෙලා අපි මේක අන්තිමට දාලා බලමු ටීවී එකට. අතට බංකුවක් ඇවිල්ලා ලොටින්. මෙතන පොඩි අර බාබකියු දාන එකක් ආව. මෙතන මොකද මේ? මේ මොකද මේ? අනේ මන්ද. මොකද කාව අතට. ඒ වටේ පොඩ්ඩ වටයක් දාපන් චෙක් එකක් දාලා. වටේ නම් එච්චර සීක්‍රට් දේවල් නැහැ. ඒ පොඩ්ඩක් ඉස්සර දොරෙම ගිහින් බලමු. ඉස්සර දොරෙන් ගියපු ගමන් තියෙනවා මෙන්න මෙතන මේක. හරිද? ඒක නම් ටිකක් අප්ඩේට් වෙලා නැහැ වගේ. කොහොම මෙන්න මෙතන අප්ඩේට් දාලා මේ පොත් තියෙනවා. පොත් සික්කරුම් බලන්න. පොත් සික්කනේ එච්චර හරිය නෑ තමයි. මට ගේම් එකේනේ. දැන් මොකක් හරි තියෙනවා. මෙතන කලින් තිබ්බේ නෑනේ. තිබ්බා. මේ කලින් තිබ්බා. සාමාන්‍ය මෙතන සර්ෆ් ස්කිට් බෝඩ් වගේ තිබ්බා. මෙතන තමයි මාල් පැලයක් තිබ්බා. මෙන්න මේක නම් අප්ඩේට් වෙලා. හරිද? මේ ගෝන මුණක ඒක අප්ඩේට් වෙලා. තව මෙතන ඔඩ්ලෝසුවක් තියෙනවා මේ බලන්න ෆෝන් එකේ වෙලාව හරිද කියලා. හරි. ඉතින් මට වෙලාවදී ෆෝන් එකේ වෙලාවට උඩින් ID ut කියලා තියෙනවා. ID ut කියන්නේ iPhone කියලාකට තමයි මේ ID ut කියලා දාගෙන කොපි කළා වගේ. ඉතින් ඒතර ගණන් ගන්න දෙයක් නැහැ. Dude කියන්නේ මේ ගේම් එකේ Dude First කියන නම. I කියන්නේ iPhone වලටයි. ඒ කියන්නේ I කියන්නේ නම iPhone වලට දානවා. ඉතින් ID ut කියලා තමයි මේ ෆෝන් එකේ නම. වෙලාව හරි. ඔය ටීවී එක පොඩ වෙනස් කළාට වෙන්නේ නැද්ද මේ? තාම මෙන්න මෙතන මොකද්ද ටැබ් එකක්ද මොකද්ද මේ? පොතක් ගන්න. බලන්න මේක එකක්. මෙන්න මෙතන තියෙනවා ටේබල් ලැම්ප් එකක්. ස්පීකර් එකක් තියෙනවා. ඒක දැන් කලින් තිබ්බා. මෙතන මොකද්ද මේ? අනේ වල මෙතනට ගේම් සෝන් එකක් තියෙනවා මං ගාව මේ වගේ. හරිද? PC එක තමයි තියෙන ගේම් ගන්න. දැන් තව ටේක් ඔෆ් එකක් තියෙනවා. මේක හැලෙන්නේ නැහැ මේකෙන් මේ. මෙතන බෝතලයක් තියෙනවා. බෝතලයක්ද මේ? වතුර බෝතලයක් නේ. ඉස්කෝලේ අරින්න වතුර බෝතලයක්. මෙතන වල්පල දෙකක් තියෙනවා. මෙතන කැමරාවක් තියෙනවා. ගන්න බැරිද? අම්මයි මෙතන ටැබ් එකක් තියෙනවා. මේ ටැබ් එකක්. අම්මයි ටැබ් එක. මෙතන වල්පලයක් තියෙනවා. ඒක ගන්න බෑ. තාම ඉන්න මෙතනතර මේ ගේම් ගහන එකක් තියෙනවා. හරිද? තාමතර පොතක් තියෙනවා. මෙතන මාල් බලයක් තියෙනවා. ඒක ගන්න පුළුවන් මේක කරලා. මෙතන මොකද්ද මේ? මොකක් හරි අර
හදිස්සි අනතුරකදී කතා කරන එකත් එහෙම නැත්නම් අර ගේම් ගන්න එකත්. අනේ මම මොකක් හරි සිකර් මේක ඔයාගෙන. මේතර පොතක් තියෙන ගන්න බෑනේ. බෑ එක ගන්න බෑ. හරි මෙතන පොඩ්ඩ වෙනස් කරලා මෙතන තව මේ එකක් ඇවිල්ලා මෙතන ප්ලග් පොයින්ට් එකක් ඇවිල්ලා චාර්ජර් තිබ්බනම් ගහන්න තිබ්බා. මෙතන හරි ඊළඟට ගයි කුස්තිය තමයි ඊළඟ සීක්‍රට් දේ තියෙන්නේ. සීක්‍රට් දෙයක් අය මෙතන සීක්‍රට් දෙයක්. මෙන්න මෙතන ගෑස් එක පත් වුණා. අපිට මෙතනින් ඒව ඕෆ් කරන්න පුළුවන් වුණ බලන්න. දෙකන එකක් ඕෆ් වුණා. තව එකක් බලමු ඕෆ් කරන්න. ඔන්න. දෙකනේ හැබැයි ඒක ඕෆ් වුණා. මෙතනත් ඒක ඕෆ් කරමු එහෙනම්. ඔන්න එනු අම්මර්සි. ඒක මෙන්න මේ පැත්ත එක. නයිස් දෙකනේ ඕෆ් කරා. අයම් මේක ඔන් කරමු. හරි ඕෆ් කරා ඔන් කරා ඕෆ් කරා ඔන් කරා. අර අපි ඔෆ් කරලා නැත්තම් ගෑස් අපරාදේ. තර ලුණු ගෙඩියකද මොකද කපන්න තියෙනවා පීයෙන් ගහමුද? අපි ලයිට් එකක් එන මෙතන නළුටි. ඒ බෝතලයක් ඇවිල්ලා. අම්මා ඉතින් කෝපයක් බොන්න බැරිද? බෑ මොකුත් ගන්න බෑ. ඒ ටී එකක් තියෙන බොමුද? ඊ බොමු ටී එකක් බොමුද? අඩේ බොන්න බෑ කියන්නකෝ. බෑනි කරන්න. මෙතන බෝතලයක් තියෙනවා. මේ මොකද්ද? මොකද්ද මේ අප්පා? මේ බෝතලේ වයින් නේද? ඔව්නේ. හරි. අපි නම් පොඩ්ඩක් බ්ලෙන්ඩරේ මේක අරගෙන බලමු. ලුණු ගෙඩිය. ලුණු එක මොනවද වන්දා? මේක නම් ලුණු ගෙඩියක් කියලා හොඳට පේනවා නේ. ලුණු පාටයි. මෙතන මොනවද තව තියෙන අපිට කරන්න පුළුවන්. මෙතන මොකද මේක ගන්න පුළුවන් නේ. පුපුරන්නේ මොන හරි විසික් කරාට ඒ වගේ දේවල් අපිට ඩිවෙලොප් කරලා එන්න ඕන. හැන්ඩල් තියෙනවා විසික් කරමු. මේ ගෙදර ඔක්කොම ටික ටික පොළවේ ගහනවා. අම්මට ගේම් එක සේව් කරලා දැන් වාහනයක් ගත්තොත් එම අපගෙන සේව් කරන්න වෙනවා. කාමරේ බලමු. අම්මට මේක නම් වෙනස් වෙලා නැහැ. මේක තිබ්බ තියෙම මෙතන පොඩි මොකක්ද තියෙන බල්බයක් නයිට් බල්බ් එකක්. බලමු දාලා. කොහෙන්ද සයිට් එක ආවේ? මේ හරියෙන් තමයි ආවේ. මේ ලයිට් එක නෑ මේකෙන් නෙමෙයි. මොකෙන් ආවද මන්ද කොහමරි දාලා තියමුනේ. මෙතන පොඩ්ඩක් අප්ඩේට් කරලා මේ පියානෝ එකක් තියෙනවා. පියානෝ එකද ඕගන්ද මේවා. දාන්න කට්ටියම පරි කමෙන්ට් එකක් දාන්න යන්න. ඕන මතක් කරන් බැරුණා. සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ලයික් පාරක් දාන්න යාළුවට අප්පන්ට ෂෙයා පාරක් දාන්න. මෙන්න මෙතන තියෙනවා ඉස්සර වීඩියෝ එඩිට් කරන එක. හරි. එඩිට් කරන මේකෙන් මේ ඔන් කරන්න පුළුවන් අපිට. ඒක මම දැන් මේ බලන් හිටියේ. මේ පට්ටේ හරිද ඔයාලට try කරලා බලන්න මේ ගේම් එකෙන් අපිට ඔන් කරනකොට අරකින් මේකක් දෙකක් එනවා. අපි බලමු මොකද කරන්න පුළුවන්ද කියලා අපිට. බලමු පොර ටයිප් කරන්න පුළුවන්ද කියලා. ටයිප් කරන මේ කීබෝඩ් එක ගන්න පුළුවන්. හරිද? වාඩි වෙන්න බලමු. බෑ. මේක මේ වීඩියෝ එඩිට් කරන එක ඔන් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන් එච්චරයි. හරිද මේ? ලයිට් එක පත් වෙන ඔන් කරද්දී අපි ඔන් කරලා තියමුනේ ලස්සන්ට. හරි. මගේ අද අතර ඉදනවා. හරිද? ෆෝන් එකෙන් ගහනකොට. පට්ටේ එක. මම මවුස් එක බෑ මොකුත් කරන්න බෑ. මේක විතර අපිට මෙතනින් ඔන් කරන්න පුළුවන්. ඇන්දේ නිදා ගන්න පුළුවන්. ඒක මම කලින් දන්න ඕනේ. මෙතන තමයි සීනුවක් තියෙනනේ බලමු. හොයලුවට මොකුත් එන්නේ. මෙතන තියෙන අපේ ටේබල් ලැම්ප් එකක්. මෙතන තියෙන ඕඩලෝසුවක්. වෙලාව හරි කොබන් වෙලාව හරි. ID උත් ෆෝන් එක මැලුවේ. මෙතන චිත්‍රයක් තියෙනක ඒ පට ලස්සනයි එකත්. මේ දැන් තියෙන අපිට තියෙන කොහෙද බලන්න මේ බාත්රූම් එක. හරිද? බාත්රූම් එකේ අපි කියමු වොෂ්රූම් කියලා කියමු. ඒක ලස්සනයිනේ. හරි මේතර ලස්සනට ඩිවෙලොප් කරලා ඉවරයි තියෙමු. මම මේ ප්‍රශ්නයක් තියෙනවා guys මේ වතුර ගහන්නේ මොකින්ද මේකට මේ මෙතනින් හරි මෙන්න මෙතන ඉඳන් වතුර ගහන්නේ. මෙතන මොකද්ද? ටොයිලට් පේපර් දානේ මන්ද? මොකක් හරි මේක අරින්න බැරිද? බෑනේ අරින්න බෑ. මෙතන බෝතා වගේක් තියෙනවා. ඕකේ මෙතන කණ්ණාඩි තියෙන බාන බෑ. බලන්න මේකේ ලයිට් එකක් තියෙන අම්මරසි. guys නාන කාමරේ සීටියන මේ ඒක පාට්ටනේ මේ සීකුත් තියෙන රිමෝට් එක නැද්ද? විතර මොකද කරන්න පුළුවන්? ඇඳේ හැබැයි තියෙන මම බැලුවා මොකද කරන්න පුළුවන් කියලා. මට වැරදිද හිතුණා හරිද? මෙතන මොකද තියෙන්නේ? මෙතන ටොයිලට් පේපර්. මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන ටොයිලට් පේපර් නේ මන්ද. කැප් එක අරින්න බෑනේ. බෑ ඒක කරන්න බෑනේ.
කොහොමද මෙන්න මෙතන මොකද්ද අවුලක් නේ ඒක කර්ඩ් එකක් තියෙනවා හරිද ඒතර උඩින් අපිට යෝධයෙක් වුණාම විතරින් බලන්න පුළුවන් අයින්න පුළුවන් ඔරේ වතුර මුකුත් කරාන්නේ අරින්න මුකුත් බාත්රූම් එකේ ඉඳගෙනත් මේවා ගහලා මේ අපේ ජැක්කයි තමයි රිකියා තින්න හරිය රිකී අයියා ඉතින් ගේත දෙකින් සිද්ධ තමයි මෙන්න මෙතන මම අර පොඩක් පෙන්වුවා ස්පීකර් ඒවා නෙමෙයි අර අප්ඩේට් එකකින් ආපු ඒවා අපි අර ටීවී එකට දැම්මේ නෑනේ ගයිස් මේක ටීවී එකට දැම්මේ නෑ අපි ඒක දාලා බලමු මේක නෙමෙයි මොකද අලුතින් මේක කවයිතු ගයිස් මට හොයාගන්න බෑ ඒක අපි කොහේ දවසක දාමු ගයිස් මේ දවසක දාමු අද බෑ අද බොල් රෑ වුණා තව ගොඩාක් දේවල් තියෙනවා පෙන්නන්න මට මේ තාම විනාඩි 10ක් ගිහිල්ලා ඉතින් අපි ලැම්බෝගේ පටස් නෑ ඒක ඕනේ අපි ෆෙරාරි මේ බුගාඩි හරිද පටකල උදේ කරගෙන යන්නද රෑ කරදරයක් හරිද මේ ටක් ගාලා යනවා මේ මොකද වීඩියෝ එක දික් වෙනවා ඩේ ගැව්ව ටක් ගාලා යන් ඊළඟට තියෙන මට වාට තියෙනවා අර බැට් එකකුයි අර ක්‍රිකට් එකකුයි පෙන්නන්න එන්න ක්‍රිකට් එක කුරු තුනකුයි ආයෙත් හිතන්න බා පොළු තුනකුයි අර බැට් එකකුයි බලන්න තමයි යන්නේ මං ඒක තියෙන්නේ මෙන්න මෙතන තමයි ඉතුරු සීක්‍රට් ප්ලේස් එක මෙන්න මෙතන තියෙනවා ක්‍රිකට් එක හරි ක්‍රිකට් එක මම දැන් මම ක්‍රිකට් කරන හැබැයි මම දන්නේ නැද්ද තම ගියේ නෑ මම මෙන්න මෙතන තියෙනවා ක්‍රිකට් එක මෙන්න මෙතන තියෙනවා බැට් එක අපිට ඒක අරගෙන ගහන්න පුළුවන් එහෙම එනකොටම ටටාන් ගාලා ගහන්න තියෙන්නේ ටටාන් කොහොමද ඒක එතන බෝලයක් විතර ඇලු මම දන්න බෝලයක් තියෙන තැනක් අපි යන්කෝ අතන්ට සුපිරි බෝලයක් ගන්න ගයිස් මම නන්නේ සුපිරි බෝලයක් ගන්න මෙන්න තියෙනවා බෝලේ කොහොමද නේ බෝලේ කන්න පුළුවන්ද බෝලේ හරි බෝලේ කෑවා දැන් අපි යන් අතන්ට කාරෙක් ගාවට දැන් මම මෙතන පෙන්වන්නේ ඔයාලට තව ගොඩාක් තැන් තියෙනවා ඔයාලට පෙන්වන්න ඕකේ ඉදලයම් ප්ලේස් එකට තවර බියුට් මාර්ට් එකක් වෙනස් වෙලා හරිද ඔර දන්නේ නේද ගන් ෂොප් එකක් වෙනස් වෙලා බියුට් මාර්ට් එක මෙන්න හරිද මෙතන පීසා තියෙනවා අර මෙතන කේක් තියෙනවා මෙතන මොහර් තියෙනවා ඉතින් ලිස්ට් එකට එන්නේ පාග් කියලා ගහලා තියෙනවා ලිස්ට් එකට එන්නේ පාද මොකද්ද මන් දන්නේ මේක බෝඩ් එක අපිට මේක කන්න පුළුවන් සල්ලි නෑ මං ගාව මොකද තුවක්කෝ බයි කරේ ඉඳ සල්ලි නෑ දැන් මේ වට්ටක් ඇද්දි එක 500ක් එනවා හරිද මෙතන ගාදින් 20 වට එන්නේ පාගින මෙතන ෆීඩ් එකේ තියෙනවා මොකද මේ කොකා කෝලා තියෙනවා පෙප්සි තියෙනවා මේක ලෙමන් එක තියෙනවා මේක නම් ඩොක් කියලා තියෙන්නේ තමතර තියෙනවා කොකෝ මේක රොක් කියලා තියෙනවා වනි මන්ද මෙතන තියෙන කොහමරි මේක කොකා කෝලා එකට සමානයි මේක මේ අර මොනවද ඒකට කියන්නේ 7 up එකට සමානයි මේකත් සමානයි තව මේකත් කොකා කෝලා එකට සමානයි අපි අයිස්ක්‍රීම් නම් කන්න පුළුවන් අනිත් බීම් මුකුත් බොන්න බෑනේ අපි අයිස්ක්‍රීම් එකක් කමුනේ ඔන්න ඔහේ සල්ලි කවදාක නැති වෙනවා හරිද බඩගින්න කවදාවත් නැති වෙන්නේ හරිද ඔන්න ඔක තමයි වෙනස මේකත් කවුද අතේ සතයක් නෑ හරිද දැන් තියෙන රුපියල් 17යි රුපියල් නෙමෙයි ඩොලර් 17යි මෙතන බාගට කවු මාළුවේ මෙතන තියෙන මොකද්ද මන් දන්නේ නැහැ ඒක මෙතන පොඩි වෙනස් වෙලා පෙවදී ඩියුට් මාර්ට් එක වෙනස් වෙලාවට පේනදී අර අතර මොකද කැලගෙන මේ මෙතන මොකක්ද කියනවා බේකරි කියලා ඕකේ මෙන්න මෙතන තියෙනවා මේවා ඒවට ගන්න මුකුත් බෑ මේව කන්න පුළුවන් කන්න පුළුවන් කන්න බෑ අත ගන්න පුළුවන් කන්න බෑ හරිද මේ තේරෙද උත්තර දරන කියාගෙන යන්නකෝ ඔය දන්නා විතර කියාගෙන යන්න නැත්තම් එපා විතර ගන්න සල්ලි නෑ වසන් හරිද මසන්නේ මචං ඕකේ මෙතන 50ක් ගන්න බෑ එච්චරයි මෙන්න මෙතන තියෙන මූගා මොනවාද හරි මේ මූ පොඩි මේ මොකද ඩිස්පෙන්සරියක් දාගෙන ඉන්නේ මෙතන සේල් කියලා දාගෙන ඉන්නවා 50ක් 30 ගහලා තියෙනවා මෙතන තව ඕෆ් කියලා ගහලා තියෙනවා
මල්ලි ඔයා මෙතන මොකද කරන්නේ? මෙතන යූස් ගාලා තියෙනවා. තව මේ මුගේ නම ජෙරෙමි. ජෙරෙමිද ජිරිමිද මන් දන්නේ කොහමරි අර ටොම් ඇන්ඩ් ජෙරි එකනේ ජෙරි නෙමෙයි. හරි. ඒ ජෙරි නම් කවන්නේ. මේ බකට් තියෙන බකට් වල අපිට එක එක දාන්න පුළුවන්. අපිට මුගේ අදහසක් ආවා. අපිට සල්ලි දෙන අපි බෙක් ගමු හරිද? අයි මල්ලි මේ වගේ ෂොප් එකෙන් කාපුවම වස් සල්ලි දෙන්න හරිද? ෂොප් එකෙන් ගයි මගේ සල්ලි වලින් ගන්න කරදරයක් අප්පා. මයි කාර් එක හප්පන්න ඉන්නෝ කරන්න හොඳ වැඩ. කොහොම? ඉතින් හැප්පුවාද උඩ ගිහිල්ලා. අනේ මේ වතුර දාන්නවා. හරි. වතුර දෙමුත් අරක වැඩි කරනවනේ. කොහමද रे गाइस මගේ මොලේ? හරි දැන් නිහඬව කතා කරන්න පුළුවන්. හරි. මෙන්න මෙතන ටික මම දැම්ම ඊවට මෙන්න මේක වරගේ මම මෙන්න බකට් එකකට දානවා. අනේ මල් දෙක පොඩ්ඩක් දාන්නකෝ මේකට මම අරන් යන්න හදන්නේ. හරි දැන් මේක දැන් තව එකක් දාන්න ගිහින් දාමු. ඔයාලට මේ වගේ ගොම් අදහස් වෙලා නැද්ද? ඉතින් මේ වගේ ගොම් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. මම කලින් channel එකේ මේ වගේ ආතල් දුන්නේ නැහැ නේ. මේ channel එක තමයි මේ වගේ ආතල් දෙන්නේ. subscribe කරලා එකතු වෙන්න. හරිද? ඒ සමහරක් කට්ටිය ඉතින් මට මේ මොංගල්ද කියලා මොංගල් නෑ. හරිද මේ ඔයාලට පොඩි ජෝක් එකක් කරන්න වෙයි. අන්න ඒක තමයි මං කරේ. හරිද? තමනේ අපි ගිහිල්ලා මේ ගන් ෂොප් එක බලමුනේ. කාර් ඕනේ පයින්යා. ගන් ෂොප් එක පාට්‍රේ වෙනස් කරලා වල බේදී මේ ගන් ෂොප් එක ඉතින් පොට්ට. නේද ගන්ස් තියෙනවා. මෙන්න මේ ගන් ටිකත් මයින් කරලා දැන් මෙතන තියෙන ගන් ඔක්කොම මයින් බයි කරලා තියෙන දෙකක් කරෙන්න. මේකයි විතරයි මට බයි කරන්න තියෙන්නේ. මෙතන ගන් එක පවින් ස්වයිප් කරන්න ඒ ගන් දින පාට්ට හරිද? මෙතන මොකක් හරි තියෙන මෙතන පෙට්ටි වගේක් තියෙනවා. තව මෙන්න මෙතනත් වක්කු කීපයක් තියෙනවා. මෙතන ගෝණේ මුණත් මම හිතන්නේ මූ දඩයන් කරලා. මේ මෙතන අර මේව ටික තියෙනවා අර බුලට් ටික. හරි මේ අපි කියන් දැන් එළියට යාම පැත්තේ තියෙන ටික බෙන්නේ. මෙතන තියෙන AM එක වෙල තියෙන ටිකක්. හරි මෙතන වක්කුවක් තියෙනවා. අම්මර සිල් මෙන්න උඩක් තියෙනවා. මම දැන් තමයි දෙකේ. හරිද? කලින් දෙකලා තිබ්බේ නේ. ගන් ෂොප්. තාරිය වෙනස් කරලා හරිද? තව DJI වීඩියෝ එක හරිද? මල්ලි උඩින් පන්න මල්ලි වෙන්න දෙන්න මරිද? ඕකේ දැන් අපි ඩික්කේ ගෙදරත් බලමුද? තාම පොඩි දෙයක් තියෙනවා බලන්න. මෙන්න මේ ගෙදරතර ගෑස් ටික තියෙනවා හරිද? අර නිවන්න පුළුවන් ගෑස්. මෙන්න වතුර බෝතලයක් අර කලින් තිබ්බා වගේ. විසික් කරමු. මෙන්න මේ ගෙදර ගෑස් එකට කරන්න පුළුවන් හරිද මේ? ඒකත් පට්ට මේ. හරි මේ අපි මේක තව ගොඩක් දේවල් තියෙනවා. මේච්චර මම පෙන්නන්නේ නැහැ. මේ තව ගොඩක් දිගයි වීඩියෝ එක. මේ අනේ ඉස්තරා ගෙදර පොඩි වෙනස් ටිකක් කියලා හරිද පෙන්නන්නම් මම. මම පෙන්නන්න යන්නේ වැඩි හරිද? මම රියෝදී එක්කලා පෙන්නන්නම් උඩට යන්න බෑ හරිද දැන්? ඩියුට් කෝන් ගැවුවා ඉස්ස වුණා. මෙන්න ගයිස් මේ කලින් මේ පොඩේ පාටින් පොඩ්ඩක් වෙනස් නේ. දැන් පොඩ්ඩක් පාට මේ අර මොන පාටද මේ කියන්නේ මම ආස නැති පාට පින්ක් කලර් හරිද? පින්ක් කලරට මම එච්චර ආස නැහැ. පින්ක් කලර් පාටක් දාලා ඒ යෝධිය කලර් පාට මේ මල් ඩෝනට් විකුණනවා නේද? කන්න දෙකක් නේ. මේ ඩෝනට් මේ කිච්චි ඩෝනට් ඉන්න මේක දෙන්න වෙයි අම්මට 100ක් කියනකො මේක. හරි මේ ඈ ඉන්නවද මල්ලි? ලෙමන්නේ මේ ස්කූටර් යන්ද? යෝධියෙක් මට යන්න පුළුවන්ද දන්නේ මේකී පුළුවන්. යෝධියෙක් මට බයිසිකල් නැග්ගාම එක පොඩි. හරි ගයිස් බයිසිකලේ යන්න බෑ මොකද හිර වෙලා ඒකස්සේ. ඒකුඩින් පයිමුද? ආයෙනම් අර පාස්වර්ඩ් එක ගන්න වෙනවා. තව ඒ පාස්වර්ඩ් එක මොකද්ද? මූන් ග්‍රැවිටි. පොරගෙන ග්‍රැවිටි. හරි. ඕකේ දැන් පයින්න පුළුවන් නේද? අනේ පාස්වර්ඩ් එක පොඩ වැරදිලා හරිද? අර බලන්නකෝ ඉතින්.
ඕවා පුරගාව පොඩ්ඩක් වරද්දලානේ. මූන් ග්‍රැවිටි. අය දැන් පයින්න පුළුවන් මට. එන්න දික්ක දැන් පැනිලි. අපි අර අනික් කඩේ ගාව පොඩ්ඩක් යන්න. බලන්න පොඩ්ඩක්. බලන්න එපැයි. පාවෙන ගමන් තමයි ඉන්නේ. අපිට පාවෙලා යන්න පුළුවන්. ඒ කොමුඩු කියලා කමුද ගිහිල්ලා. බෑ නේව කන්න. අම්මේ ඇත්තටම මෙහෙටද කිව්වේ මේව කන්න බෑ හරිද? ටොයි ෂොප් කියලා තියෙනවා. ඒක මම ඒත සෙල්ලම් බඩු කඩයක්. ටොයි කියන්නේ සෙල්ලම් බඩුනේ. ටොයි ෂොප් එකක්. අපිට යන්න බැරිද ඒකකට? යන්න බෑනේ. අඟුරු පිට එක තමයි යන්න වෙන්නේ. අඟුරු පිට එක එන්න ඕනේ. අපි ආපවර පාස්වර්ඩ් එක ගෙවුණා. මූන් ග්‍රැවිටි ඕනනේ අප්ප මූන් ග්‍රැවිටි ඕන. හරි දැන් පයින් පුළුවන් නේ? පයින් පුළුවන් නේ? හරි දැන් අපි මූන් ඩියුට් කෝන්ස් ගහමු. ඩියුට් කෝන් හරි ඉන්නවර අතන ඉන්න එක මොකද ෂොප් එකේ ඉන්නේ වාහන විකුණන දර ඉන්න එක ටොයි ෂොප් එක පොඩ වෙනස් කළා හරි දෙනවා ඔයාලට මතකද මේ බල්ලා මේ ඔයාලට පේවද මේ බල්ලට මතක කියලා මම කලින් channel එකේ බලන්න එක්කන් ගියාරේ මොකද channel එක නම මේ රීඩෝ ගේමින් PC channel එකේ මේ channel එක නම ඒක තමයි ඉතින් මොකද යෝධ බලු ප්‍රතිමාවක් බලන්න යමු කියලා එක්කන් ගියාට මතකද කලින් channel එකේ රිපෝට් එක දානවා ඉතින් ඊ වෙන මෙතන මේක තියෙනවා අය මොකද මෙතනින් අර කන්ට්‍රෝල් කරලා මෙතනින් ගන්න එක හැමෝම දන්නව එක තම මෙතන තියෙන මොකක් හරි එකක් මල්ලි ඔය ඉන්ටර් එන්න විදිය මෙතන යන්න පුළුවන් නේ මල්ලි පොඩ අපිට මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ බෑ තු පියන්නේ නේ එනෝ මෙතන ඒ ෂොප් එකෙන් ඇටිද යන්නේ පිටිපස්සින් හොරා පොඩ්ඩ වෙනස් කළාද බලමු හොරා හැමමයි මේක නම් ටොයි ෂොප් එකක් තමයි මේක බර්ගර් ෂොප් එකක් ගත්තා වලක් නේ අර කඩේ කාගේ සල්ලි හොඳේ අද ආතල් ගන්න පොඩි වෙලාවක් තියෙනවා ඒ වෙලාවට තමයි මේ පෙන්නු වෙන වාහන පාවෙන මම පාවෙන්නේ ඉඳ මේ පාවෙන්නේ මම පාවෙන්නේ මේ වාහන පාවෙනවා ඉන්නර මේක බඩ කඩිට්ටුව ඕකේ මම මොකද පෙන්නන්න ගියේ අන්න අර ගෙදර ගාවට ලොකේෂන් දාගන්න මොන ගෙදරද මෙන්න මේ ගෙදරට හරි අන්න ඒ ගෙදර ලොකේෂන් දාගත්තාම අපිට යන්න පුළුවන් තමයි සීක්‍රට් ප්ලේස් එකක් ගාවට එක පීන්නේ මචන් රෑට තමයි එක පීන්නේ මෙන්න මෙතන ඔයාලට පේද මෙන්න මෙතන පොඩි මෙන්න මේ ඉස්සරහා තියෙනක මෙන්න මෙතන හෙවණැල්ලෙන් පේනවා ඔයාලට පේනද මං හිතලම ආවේ එතනට එතන ටවුන් හාල් කියන තියෙන්නේ මෙතනක් තියෙන්නේ ටවුන් හාල් තමයි කියලා තියෙන්නේ ඒක පාස්වර්ඩ් එකක් කියන්නේ මේ හරියද මේ තියෙන්නේ ඒක පාස්වර්ඩ් එකක් කියන්නේ මෙතන තියෙන්නේ පාස්වර්ඩ් එක නෙමෙයි එතන ඇතුලේ තියෙන ෆයිල් මචං ඒව ගන්න පුළුවන් ඒක ගන්න පුළුවන් අපිට මෙතන මගේ සල්ලි හරියද මේකත් පොඩි සීක්‍රට් තැනක් තමයි මල් සයිඩ් එක දියන් මල්ලි ගත්තා හොඳයි අවතන අද වීඩියෝ පොඩක් දිගයි හරිද වීඩියෝ එක මේ ඔබ දුවම්බේ මම මේ මගේ ද කලින් නම් ගිලානේ මේ වගේ වීඩියෝ එකක් දිග මෙතන අස්සේ සල්ලි හංගන් ඉඳලමු මල්ලි එහෙම හංගන් යස්තින වලද ගන්නවා ඔක්කොම ටික මන්ට තියෙන පොඩි මේ එකක් ගන්න මේ අපි මේ අර මේ ඩ්‍රින්ක් ෂොප් වයින් ෂොප් එකට ගිහින් බලමු ඉතින් ඩ්‍රින්ක්ස් කියලා මල්ලි මෙතන ඉඳන් බොන්න අම්මගේ එතන මල් කිව්වක් වුණා මල්ලි මෙන්න මෙතන කරුවල කළා එහෙනම් guys මම වීඩියෝ මෙතන එන්ඩ් කරන්න වීඩියෝ එක හිතට යන පළි කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම් guys අලුත් වීඩියෝ සෙට් එක මතර මම ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ